පොඩි නෝනා මම දිමිත්‍රි මල්ලිත් එක්ක මහත්තයා වෙව්වා. දන්නේ නැද්ද? මිනිහට පොඩ්ඩක් වැඩි වුණා. මැනිකේ තොර අරින්න චුට්ටක් සමාවෙලා. කට්ටි ෆ්ලැට් බීම ඉන්නේ ඔයාගේ පන තමා. පොඩි ගානක් අහුවෙලා අපි කට්ටිය සෙට්ටුනා. ඔයාව කැන්දන්න සතුටට මූවී ෆ්ලැට් වුණා. මතක නැද්ද නංගි එදා උඹලා පැනලා ආපු විදිහ? ඇයි ඔය හැටි තරහ අරන් කොණ්ඩේ පැහැයි වෙනකොට තිහ? හිතුමතේට පැනලා ආපු ලුණුයි බතුයි කමුයි කියපු ඇස් දෙක වාගේ හිටපු දෙන්නට දැන් මතක නෑ. වෙඩින් හයර් එකට කෝල් කරේ බජට් ටැක්සි. ගැහුවා බෝරු මහරෑ බස් හෝල්ට් එකේ සෙට්ටි. හරිම සුන්දරයි මතකයි එදා වගේ අදත්. හනිමුන් එකටත් කලියෙන් හිතුවනේ බබාට නම. මැනිකේ තොර අරින්න චුට්ටක් සමාවෙලා. කට්ටි ෆ්ලැට් බීම ඉන්නේ ඔයාගේ පන තමා. පොඩි ගානක් අහුවෙලා අපි කට්ටිය සෙට්ටුනා. ඔයාව කැන්දන්න සතුටට මූවී ෆ්ලැට් වුණා. ඉඳලා හිටලා අඩියක් ගැහුවම ඒකද වැරදි? මත බෙරි වුණ දවසට මූ කඩෙන් කනව මගදි. බෙරි වුණාම කොල්ල හැඟුම් බරයි ඉඳලා ළඟදි. උඹ ගැනමයි කවි කිව්වේ බීලා නීට් නැටුව සැන්ඩි. වැනි ආවට කෙලින් වෙනව දැක්කම උඹේ මූණ. පුන් හඳ වගේලු ඒකේ එළිය පෝයදාට දිලන. වැම්පයර් වගේ ඇඟට එද්දි හිතරි දෙනව නේද? දැන් වත් දොර අරිනවාද මගේ චූටි නංගි මැනික? ගස්ගානේ ගල්ගානේ නීවා පෙම් කවි හඳ පානේ. මනමාගේ ඇයි කූපී මම හොඳ සිහියෙන් මෙරි නෑනේ. ඔය ලස්සන මුහුණ බලන්නයි මම ගෙදරට එන්නේ. ගෙදරට මම වැනි ආවම මෙහෙමද සලකන්නේ. මැනිකේ තොර අරපන් චුට්ටක් සමාවෙලා. කට්ටි ෆ්ලැට් බීම ඉන්නේ ඔයාගේ පන තමා. පොඩි ගානක් අහුවෙලා අපි කට්ටිය සෙට්ටුනා. ඔයාව කැන්දන්න සතුටට මූවී ෆ්ලැට් වුණා. සලකුණ 2016 සිංහල රැප් සමාජගත කරණය. මතක තියාගන්න මධ්‍යසාර දුම්කොළ ශරීරයට අහිත කරයි.